අද ලෝකේ මිනිසුන්ගෙන් බහුතරයක් ජීවත් වෙන්නේ නිරන්තර පීඩනයක. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම වාර්තා පෙන්වා දෙන්නේ ලොව පුරා බිලියනයකට අධික පිරිසක් විවිධ මට්ටමේ මානසික ආතතීන්ගෙන් පීඩා විඳින බවයි. නමුත් අපෙන් බොහෝ දිනෙක නොදන්නා කරුණ නම් මේ ස්ට්‍රෙස් කියන්නේ හුදෙක් සිතේ ඇතිවන හැඟීමක් පමණක් නෙමෙයි. ඒ ඔබේ සිරුරේ ජීව විද්‍යාත්මක පද්ධතියම වෙනස් කරන භයානක ක්‍රියාවලියක් බවයි. ඔබට යම් පීඩනයක් දෙනුණු සැනින් ඔබේ මොලේ ඇති හයිපොතලමසය විසින් ශරීරයේ හදිසි අනතුරු ඇගවීමේ පද්ධතිය ක්‍රියාත්මක කරනවා. මෙහිදී වකුගඩුවලට ඉහළින් ඇති අධිවෘක්ක ග්‍රන්ථි මගින් හෝර්මෝන වර්ග දෙකක් ප්‍රධාන වශයෙන් රුධිරයට මුදාහරිනවා. ඉන් පළමුවැන්න ඇන්ඩ්‍රිනලින් හෝර්මෝනයයි. මේ ඔබේ හෘද ස්පන්දනය වේගවත් කරනවා, රුධිර පීඩනය ඉහළ නංවනවා සහ සිරුරට ක්ෂණික ශක්තියක් ලබා දෙනවා. මේ අපේ මුතුන් මිත්තන් වනසතුන්ගෙන් බේරීමට භාවිතා කළ සටන් කිරීම හෝ පලා යාම නම් ආරක්ෂක උපක්‍රමයයි. දෙවැන්න කෝටිසෝල් හෝර්මෝනයයි. මෙය ප්‍රධාන ස්ට්‍රෙස් හෝර්මෝනය ලෙස හැඳින්වෙන අතර එය රුධිරයේ සීනි මට්ටම ඉහළ නංවනවා. එම අවස්ථාවේදී ශරීරයේ ආරක්ෂාව වෙනුවෙන් ආහාර ජීර්ණය සහ ප්‍රජනන පද්ධතිය වැනි ක්‍රියාවලීන් తాවකාලිකව අඩපණ කිරීමට මෙය ක්‍රියා කරනවා. සාමාන්‍යයෙන් පීඩනයක් අවසන් වූ පසු මේ හෝර්මෝන මට්ටම අඩු විය යුතුයි. නමුත් අද පවතින ආර්ථික ප්‍රශ්න සහ රැකියාවේ පීඩනය නිසා අපේ සිරුරේ මේ හෝර්මෝන මට්ටම දිගින් දිගටම ඉහළ මට්ටමක පවතිනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ මෙලෙස සිරුර නිතරම ආතතියෙන් පැවතීම නිසා හෘද රෝග සහ දියවැඩියාව වැනි බෝ නුවණ රෝග වැළඳීමේ අවදානම ඉතා ඉහළ යන බවයි. මෙය හරියට එන්ජිම නිතරම උපරිම වේගයෙන් ක්‍රියාත්මක කරන වාහනයක් වගේ. එය ඉතා ඉක්මනින් ඇතුළතින්ම විනාශ වී යනවා. ස්ට්‍රෙස් හෝර්මෝන රුධිරයට මුදාහරීමෙන් පසුව ඔබේ ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රිය පද්ධතියට එල්ලවන ප්‍රහාරය අතිශය බිහිසුණයි. මෙහිදී ප්‍රධාන වශයෙන්ම බැටකන්නේ ඔබේ හෘද වස්තුව සහ රුධිර සංසරණ පද්ධතියයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව දිගුකාලීන මානසික ආතතිය නිසා ඇතිවන අධික රුධිර පීඩනය, හෘදයාබාධ සහ අංශභාගය වැළඳීමේ අවදානම කිහිප ගුණයකින් වැඩි කරනවා. සිරුර නිරන්තරයෙන් සීරුවෙන් තැබීමට හෘදවත වේගයෙන් ගැහෙන විට රුධිර නාලවල බිත්තිවලට දැඩි පීඩනයක් එල්ල වෙනවා. කාලයත් සමග මේ නාල දැඩි වී රුධිර ගමනාගමනයට බාධා ඇති කරන අතර එය මාරාන්තික හෘදයාබාධයක් දක්වා දුර දිග යා හැකිය. ඔබේ ආහාර ජීර්ණ පද්ධතිය මේ ස්ට්‍රෙස් වලට ප්‍රතිචාර දක්වන්නේ ඉතා සංවේදීවයි. ඔබ පීඩනයට පත් වූ විට ඔබේ මොළය ආහාර ජීර්ණයට අවශ්‍ය රුධිර සැපයුම සීමා කර එය මාංශ පෙෂි වෙත යොමු කරනවා. එම ප්‍රතිලාභයක් ලෙස ආහාර ජීර්ණය අඩපණ වී බඩ දැවිල්ල, ગેස්ට්‍රයිටිස් සහ ඉරිටබල් බවල් සින්ඩ්‍රෝම් වැනි රෝගී තත්ත්වයන් මතුවෙනවා. බොහෝ දෙනෙක් නිතර ඇතිවන බඩ කැක්කුමට බෙහෙත් ගත්තත් එහි සැබෑ මුල තිබෙන්නේ ඔබේ නොසන්සුණු මනස තුලයි. එපමණක් නොව කෝටිසෝල් හෝර්මෝනිය නිසා ඔබේ සිරුරේ සීනි මට්ටම ඉහළ යාම හේතුවෙන් අග්න්‍යාශයට දැඩි බරක් පැටලෙනවා. මෙය දෙවන වර්ගයේ දියවැඩියාව ඇතිවීමට ඍජුවම බලපානවා. වඩාත්ම භයානකම හානිය සිදුවන්නේ ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතියටයි. ස්ට්‍රෙස් හෝර්මෝන මගින් ශරීරයේ රෝගවලට එරෙහිව සටන් කරන ලිම්ෆොසයිට්ස් වැනි සෛලවල ක්‍රියාකාරීත්වය අඩපණ කරනවා. එවිට ඔබේ ශරීරයේ ආරක්ෂක වැට කඩා වැටෙනවා සහ සාමාන්‍ය හෙම්බිරිස්සාවක් සිට පිළිකා සෛල වර්ධනය වීම දක්වා ඕනෑම රෝගී තත්ත්වයකට ඔබේ සිරුර නිරාවරණය වෙනවා. ඔබ නිතර ලෙඩ වෙන්නෙත්, තුවන සුවවීමට කල් යන්නෙත් ඔබේ සිරුර මේ මානසික බර නිසා අඩපණ වී ඇති නිසායි. මෙය නිසා ස්ට්‍රෙස් කියන්නේ හුදෙක් මානසික වෙහෙසක් නොවේ, ඔබේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් එකිනෙක අක්‍රිය කරන බරපාලම තත්ත්වයක්. මෙම මාරාන්තික ස්ට්‍රෙස් ක්‍රියාවලියේ අවසාන ප්‍රතිඵලය ඔබේ බාහිර පෙනුමට සහ මොළයේ ක්‍රියාකාරීත්වයට එල්ල කරන්නේ බරපාල ප්‍රහාරයක්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත පෙන්වා දෙන්නේ දීර්ඝකාලීන ආතතිය නිසා මොළයේ මතකය සහ ඉගෙනීම පාලනය කරන හිපොකැම්පස් ප්‍රදේශයේ සෛල පවා විනාශ වී හැකි බවයි. ඔබට නිතර දේවල් අමතක වීම, තීරණය ගැනීමට අපහසු වීම සහ නිතර ඇතිවන දැඩි හිසරදය මෙම මූලික ලක්ෂණයයි. එපමණක් නොව
ස්ට්‍රෙස් නිසා ඇතිවන නිින්ද නොයාම ඔබේ මොළයට විවේකයක් ලබා ගැනීමට ඇති අවස්ථාව මුළු මලින්ම අහුරා දෙනවා. එය අවසානයේදී විෂාදිය වැනි බරපාල මානසික රෝග දක්වා ඔබව ඇද දමනු ලබයි. ඔබේ රූපලාවන්‍යයටද මේන් සිදුවන හානිය සුළුපටුපල නොයි. ආතතිය නිසා සිරුරේ ඇතිවන රසායනික වෙනස්කම් හේතුවෙන් ඔබේ සමේ කොලජන් මට්ටම අඩු වී අකාලේ රැලිවැටීම ආරම්භ වෙනවා. අස්යට කළු බව, කුරුල ඇතිවීම සහ හිසකෙස් අධිකව ගැලවී යාම පිටුපස්සේ තිබෙන්නේ ඔබ නොදනුවත්ම දරාගෙන හිටින මේ මානසික බරයි. ඔබ කොතරම් මිල අධික ආලේපන භාවිතා කළත් ඔබේ මනස සුවපත් නැත්නම් ඔබේ සිරුරේ තාරුණ්‍ය රැකගැනීමට කිසිසේත්ම නැහැකි. සැබෑවින්ම ස්ට්‍රෙස් යනු ඔබේ ජීවිතය ඇතුළතින්ද පිටතින්ද කාදමන විෂකි. ජීවිතය කියන්නේ වැඩකිරීම සහ මුදල් සෙවීම පමණක්ම නොවෙයි. ඔබේ සිරුර මේ ලබා දෙන අනතුරු කිරීම ගැන දැන්වත් අවධානය යොමු කරන්න. දිනකට විනාඩි කිහිපයක් ගැඹුරු හුස්ම ගැනීමේ ව්‍යායාමවල නිරත වන්න, ප්‍රමාණවත් නිින්දක් ලබා ගන්න සහ සොබානත සමග කාලය ගත කරන්න. මතක තබා ගන්න, නිරෝගී සිරුරක් පවතින්නේ නිරෝගී මනසක පමණයි. ඔබේ සෞඛ්‍ය වෙනුවෙන් අදම පියවරක් ගන්න. මෙවැනි වටිනා සහ ජීවිතයට වැදගත් තොරතුරු දිනපතා දැනගැනීම සඳහා අපේ දැනුමට විනාඩියක් YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ වීඩියෝව ඔබේ හිතවතුන් අතර බෙදා හැරි ඔවුන්වත් දැනුවත් කරන්න. ස්තුතියි.